අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වඩිනාගල ගල්කන්ද කිව්ලේ ගම පොල්ගස් ආර දේවාල හිඳ යන ගම්මානවලට නොවැම්බර් මාසයේ දින කිහිපයක්ම භූචලන ඇති වී තිබෙනවා. මේ මොහොත වන විට භූචලන 24ක් පමණ සිදු වී ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මේ භූචලන නිසා සමහර නිවෙස්වල බිත්ති ඉරිතලී තිබෙන ආකාරය ඒ ප්‍රදේශයේ කළ සංචාරයේදී අපට දැක ගැනීමට හැකි වුණා. මෙම භූචලනය පිළිබඳව ප්‍රදේශයේ ජනතාව අපට විවිධ අදහස් දැක්වුවා. ගම්බායේ හිතෙන විදිහට මේ වහල ඔක්කොම දෙදරුම් කාලා පොළව අපිව හෙල්ලෙන සයිස් එකටම දෙදරුම් කෑවා. මම ඒකයි පොතබ්බල වල ඇඳේ හිටියේ. වහලේ දෙදරුම එක්කම මේ ඇඳක් ගැස්සුණා. ප්‍රාදේශීය ලේකම්තුමා ග්‍රාම නිලධාරීතුමා ඇතුළු පිරිස ඇවිල්ලා මේ පිළිබඳව විමසුවත් විශේෂයෙන් භූ විද්‍යාව සම්බන්ධ දැනුමක් තියෙන විශේෂඥයින්ගේ පරීක්ෂාවට වහාම මේක ලක් විය යුතුයි කියන එකයි අපි විශ්වාස කරන්නේ. වඩිනාගල ග්‍රාම සේවා නිලධාරී තුෂාර දමගේ මහතා මෙසේ අදහස් දැක්වුවා. මේක ගැන ප්‍රදේශවාසීන් නිතරම අපෙන් විමසිලිමත් කරනවා. මේ සම්බන්ධයෙන් අපි ප්‍රාදේශීය ලේකම් හරහා අපදා කල්පනා කරන මධ්‍යස්ථානය මගින් රජයට දැනුම් දීලා තියෙනවා. බුබුලක් තියෙන උඩින් මතු කරන. ඒ බුබුලක අර අපේ ලියද්දට වතුර ගන්න ඕන දරනවා රවුන්ඩ් එකක් දාලා මේක කිරල් කරලා තියෙනවා කියලා. දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් එන්නේ සෝමරත්න මහතාද මෙම ප්‍රදේශයේ සංචාරයක් කරා. පසුව ඔහු ලංකාදීප එසන පුවත් වෙනුවෙන් මෙසේ අදහස් දැක්වුවා. නමුත් උණු වතුර බුබුලක් සහ සාමාන්‍ය දී බුබුලු කිහිපයක් මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ සම්බන්ධයෙන්ත් අපි භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයට පරීක්ෂණයට සම්බන්ධ කරගන්න කියලා අපි තොරතුරු වාර්තා කරලා තියෙනවා. නමුත් අපි ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් නිතරම විමසිලිමත්ව ඉන්න කියන එකත් ඒ අනුව තමන් කටයුතු කරන්න කියලා. මොකද අපිට භූකම්පනයන් සම්බන්ධයෙන් අනාවැකි පහල කරන්නත් බෑ. ඒක නිසා අපිට ඉවත් කිරීමක් සිදු කරන්නත් බෑ. නමුත් විමසිල්ලෙන් ඉන්න එක සියලු දෙනාටම යහපත් තත්ත්වයක් ඇති වෙන නිසා ඒ සම්බන්ධයෙන් අපි තමයි ඉල්ලීම් කරන්නේ. මම වසන්ත චන්ද්‍රපාල ලංකාදීප අම්පාර වාර්තාකරු එස්න පුවත් වෙනුවෙන් වඩිනාගල සිට